ඉතින් මෝඩතරතු චිත්‍රපටියේ ඇත්තටම මේ අති සාර්ථක විදියට අපි දකිනවා වගේම ඒකේ කැරක්ටර් එකක් තියෙනවා වෙනස්ම. මොකද හිතන්නේ ඔය කැරක්ටර් එක ගැන? ඇත්තටම මම මෙහි ගරු රංගපෑමක නියැලෙන්නේ. ඇත්තටම මට තිසරගේ මගේ මිත්‍රත්වය කියන්නේ තිසරලා දෙන්නගෙම අවුරුදු 17කට එහා දිවෙන මිත්‍රත්වයක්. තිසරගේ පළවෙනි චිත්‍රපටය නිනෝ ලයිව්. එතකොට මගේ පළවෙනි චිත්‍රපටයත් නිනෝ ලයිව් මම අතිරේක රංගනයක් කරන්නේ. තිසරගේ දෙවෙනි චිත්‍රපටයේ මම ගරු රංගපෑමක් කරනවා. ඉතින් පොඩි කැරක්ටර් එකක් වුණත් දෙයක් කරන්න තිබුණ කැරක්ටර් එකක් මම ඉතාම සතුටින් බාරගත්තේ. මොකද මගේ යාළුවාගේ චිත්‍රපටිය. තව සුවිශේෂ දෙයක් තියෙනවා. මගේ දුවගේ පළවෙනි චිත්‍රපටිය ඇයට රඟපෑමට ආරාධනා හම්බුණත් එයා කැමති වුණේ නැහැ. තාම පොඩි ඉතින්. නමුත් තිසර එයා කියන්නේ සංගමාම කතා කරලා පස්සේ ඉතින් එයා කැමති වුණා චිත්‍රපටයට. ඉතින් ඒකින්දත් මෝඩතරතු අපිට විශේෂයි. ඉතින් මගේ මිත්‍රයෝ දෙන්නගේ චිත්‍රපටිය බලන්න එන්න කියලා ආරාධනා කරනවා. හෙට සිට සිනමා හල් වලට විවෘතයි චිත්‍රපටිය. ඉතින් ළඟම සිනමා හලට ඇවිල්ලා මෝඩතරතු රස විඳින්න. ඔබ චිත්‍රපටි ලෝලියෙක් නම් මේ චිත්‍රපටිය මිස් කරගන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම බොහොම ස්තුතියි. අපිට තවත් දෙයක් දැනගන්න ඕනේ. කොහොමද මේ චරිතයට පනපවන අවස්ථාවේදී මොන වගේ දේවල්ද වුනේ? කොහොමද මේ හැංගීම? එතකොට මේ හැමෝම ප්‍රේක්ෂකයෝ දැන් ඒ කියන්නේ වෙනස්ම විදිය නිර්මාණයක් විතර දකිනවා. මොකද දැන් අනිත් නිර්මාණත් එක්ක මේ නිර්මාණය මොන වගේ වෙනස්කමද දකින්න අපිට කියන්න තියෙන්නේ? මෙහෙමයි මට මේ චිත්‍රපටි පුරා මට එක දිනක තමයි රූගත කිරීම වලට සම්බන්ධ වෙන්න තිබුණේ මගේ චරිතය ස්වභාවය අනුව. නමුත් එක දවස වුණත් මොකද තිසර සහ ඒ අපි වැඩ කරපු ක්‍රූ එක අපි දන්න අය. මොකද තිසරත් එක්ක හැමදාමත් ඉන්න තිසර මේ අද මේ ස්ක්‍රීන් එක වලට කලිනුත් කිව්වා යාළුවොත් එක්ක කරපු වැඩක් කියලා. ඉතින් අපි දන්න අය තමයි හිටියේ. ඉතින් කොහොමත් තිසරලා දෙන්නා සහ අනිත් කට්ටිය කියන්නේ විනෝදකාමී පිරිසක් ඉන්න තැන hina වෙලා සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මට තියෙන අත්දැකීම ෂූටින් වෙලාවදී අතර මගේ චරිතේ දේවල් මෑණියගේ චරිතයක් අර මට තිබුණ අභියෝගය ඇතර මේක අර ඇත්ත මන්තර ටිකක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි ටෙක්ස් කීපයකට ගියා. ඉතින් අපේ පොඩි තිසර සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ඉතින් ලොකු සහයෝගයක් තිබුණා චරිතය සම්බන්ධයෙන්ොත්. මොකද ওই ටික පාඩම් කරගන්න මට කලින්ම එවලා තිබුණා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් සුන්දරයි. මොකද කෞෂි අක්කා සහ ඒ අයත් එක්ක මට සූර්යා මම වැඩ කරපු අය කෞෂි අක්කා මගේ ගුරුතුමිය. ඉතින් සතුටුයි ඇත්තටම. බොහොම ස්තුතියි එහෙනම් අපිත් එක්ක එකතු වුණාට.